හයි ගයිස් ඉතින් ඔයාලට කොහොමද අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මම මගේ කොණ්ඩෙට කරපු වෙනස. ඇත්තටම ওই ෆොටෝස් වල ඉන්නෙත් මම අර වීඩියෝ එකේ හිටියෙත් මම තමයි. මං දැන් සති දෙකකට විතර කලින් මගේ කොණ්ඩේ හැදුවා. ඇත්තට මේක සෑහෙන වෙනසක් මගේ කියන්නේ සම්පූර්ණ පෙනුමම වෙනස් වුණා එකෙන්. මං පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මං ඒකේ වීඩියෝ එකක් අද ඔයාලට අරගෙන ආවා. ඇත්තටම මං සැලොන් එකට ගියේ කොණ්ඩේ හදන්න නම් නෙමෙයි කට් එකක් කපන්න ගියේ. ඉස්සෙල්ලාම අක්කි ඔය කොණ්ඩේ වොෂ් කරලා මගේ එයා කට් එකක් කැපුවා. ෂෝල්ඩර්ස් ගන්න තමයි කැපුවේ. ඊට පස්සේ මේ අක්කි මගේ කලින් කොණ්ඩේ හදන්න ආසාවක් තිබ්බා. ඊට පස්සේ සැලොන් එකේ අක්කි කිව්වා අද එහෙනම් ඔය ගමන්ම හදමු කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ කොණ්ඩේ හැදුවේ. මට ඒ වගේ වීඩියෝස් ඔක්කොම ගන්නම් බැරි වුණා. මොකද මම වීඩියෝස් ගන්න හිතන් හිටියේ නැහැ. ඊට පස්සේ මතක් වෙලා තමයි වීඩියෝස් ටිකක් ගත්තේ. මේ අක්කිගේ සැලුන් එක තමයි මේ තියෙන්නේ. ඒක මාර ලස්සනයි. මං එදා ඇඳන් ගිහින් තිබ්බ කොළ පාට ඇඳුමක් ඒක සැලුන් එකේ පාටත් එක්ක මාරට මැච් වුණා. ඔන්න ඔය තියෙන්නේ මගේ කොණ්ඩේ ෆයිනල් ලුක් එක. මං රිලැක්ස් සීන් එකක් තමයි කොණ්ඩේට කරේ. මම හිතුවේ කලින් මම බය වෙලා හිටියේ මට ඒක සෙට් වෙන්නේ නැති වෙයි කියලා. ඒ වුණාට කොණ්ඩේ හැදුවට පස්සේ ඔන්න ඔය පෙනුම තමයි තිබ්බේ. දැන් මම මේ පෙනුමට මාරම කැමතියි. ඒ කියන්නේ මාරම පහසුයි මට මාර සැහැල්ලුයි. කොණ්ඩේ ඕන විදිහකට පීරන්න පුළුවන් කලින් තිබ්බ කොණ්ඩේට වඩා. දැන් හොඳ වොලියුම් එකකුත් කොණ්ඩේ පේනවා. කලින් තිබ්බ කොණ්ඩේ ඇත්තටම මට ඒ කොණ්ඩේ එපා වෙලා තිබ්බේ ඇත්තටම කිව්වොත්. මං ඉතින් ඔය වෙලාවේ ඔය පුදුම සතුටකින් වීඩියෝස් ගන්නවා ෆොටෝස් ගන්නවා සැලොන් එකේ අක්කිත් කිව්වා මාර ලස්සනයි කියලා. ඇත්තට මේ අක්කිත් ලස්සනට වැඩේ කරලා දුන්නා. එයා තමයි කිව්වේ මගේ මූණට මේ මෙහෙම රිලැක්ස් කරාට පස්සේ ඒක සෙට් වෙයි කියලා. මේ තමයි කොණ්ඩේ හදලා දවස් 3කට විතර පස්සේ අක්කි මට කිව්වා කන්ඩිෂනින් ට්‍රීට්මන්ට් එකක් කරන්න එන්න කියලා. මේ එදා මං යනකොට නම් සැලොන් එකේ කෙනෙක් හිටියා. අක්කියාට මේකප් එකක් දාලා හිටියේ. මං ඔය එතකන් වාඩි වෙලා හිටියා. ඊට පස්සේ කන්ඩිෂනින් ට්‍රීට්මන්ට් එකත් ඔන්න ඔය විදිහට තමයි උනේ. ඒකෙත් වීඩියෝ ඔක්කොම නැහැ. ඇත්තටම මම ඔය සැලොන් එකට මේ අයිබ්‍රෝස් දෙකක් හදනවට අමතරව ගිහපු පළවෙනි පාර මම ඒ කියන්නේ සැලොන් යන කෙනෙක් නෙමෙයි. අයිබ්‍රෝස් දෙක හදාගන්න යනවා. එච්චරම තමයි. දැන් මේ කොණ්ඩේ හදන්න තමයි ඊට පස්සේ වෙන අමතර දෙයකට කියලා ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ කොණ්ඩේ හදන වැඩ ටික උනේ. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාලා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.